ANC සහ ENC කියන්නේ මොකක්ද? ඔයා හෙඩ්ෆෝන් එකක් හරි ඉයර්බඩ් එකක් හරි ගන්නවා නම් ඔයා සැලකිලිමත් වෙන්නේ ANC ගැනද ENC ගැනද? මේ දෙකෙන් හොඳ එක මොකද්ද? ANC හොඳයිද නැත්නම් ENC හොඳයිද? මම වැඩිපුර සල්ලි වේදම් කරන්න ඕන ANC තියෙන හෙඩ්ෆෝන් එකකටද ඉයර්බඩ් එකකටද? නැත්නම් වැඩිපුර මම සල්ලි වේදම් කරන්න ඕන ANC තියෙන ඉයර්බඩ් එකකටද? ප්‍රශ්න ගොඩක් නේ. ඉතින් මේ හැම ප්‍රශ්නයකටම උත්තර පිළිතුරු අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට දෙනවා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. බාගෙට බලලා බාගෙට ඉගෙන ගන්න එපා. එහෙනම් ඉවර වෙනකම් බලලා හරියට ඉගෙන ගන්න. එහෙනම් අපි කෙලින්ම යන් වීඩියෝ එකට. ANC කියන්නේ Active Noise Cancellation. ඒ කියන්නේ සක්‍රීය ශබ්ද අවලංගු කිරීම. ENC කියන්නේ Environmental Noise Cancellation. ඒ කියන්නේ සිංහලෙන් කියනවා නම් පාරිසරික ශබ්ද අවලංගු කිරීම. ඉතින් මේ ANC සහ ENC කියන දෙකම අපිට ඉයර්බඩ්ස් වල ඒ වගේම හෙඩ්ෆෝන්ස් වල බලා ගන්න පුළුවන් ශබ්ද අවලංගු කරන. ඒ කියන්නේ noise cancellation තාක්ෂණයන් දෙකක්. හරි මුලින්ම අපි ANC ගැන කතා කරලා ඉමු. ඔයා හිතනවා බස් එක යනකොට ට්‍රේන් එක යනකොට එහෙම ඉයර්බඩ් එක පාවිච්චි කරනවානේ. සින්දුවක් එහෙම අහන්න ඔයා ඉයර්බඩ් එක පාවිච්චි කරනවා. නැත්නම් හෙඩ්ෆෝන් එක පාවිච්චි කරනවා. මෙතනදී මේ වටපිටාවේ සද්දේ හරිම කරදර සද්දයක් තමයි බස් එක ට්‍රේන් එක යද්දි තියෙන්නේ. බස් එකේ එන්ජින් සද්ද ඇහෙනවා, ට්‍රේන් එකේ එන්ජින් සද්ද ඇහෙනවා, මිනිස්සු කෑ ගහනවා. එහා පැත්තේ බබෙක් ඉන්නවනේ බබා කෑ ගහනවා. හරිම annoying සද්ද ගොඩක් අපිට public transport පාවිච්චි කරද්දි අපිට ඇහෙනවා. ඉතින් මේ වගේ වෙලාවට ඔයා ANC තියෙන earbud එකක් නම් පාවිච්චි කරන්නේ ඔයාට අර බාහිරින් ඉන්න ශබ්ද අවලංගු වෙලා ඒවා cancel වෙලා ඔයාට අහන මියුසික් එක ඒක ලස්සනට ඔයාට රස විඳින්න පුළුවන්. සරලවම කියනවා නම් අර බාහිරින් එන කරදරකාරී මහ ഘോഷාකාරී ශබ්ද අවලංගු වෙලා ඒවා cancel වෙලා ඔයාට ලස්සනට ඔයා අහන මියුසික් එක ඔයා අහන සින්දුව පාඩුවේ රස විඳින්න පුළුවන්. ඉතින් මේකේ තියෙන තාක්ෂණික ක්‍රියාදාමය මොකක්ද? ඒක මම සරලවම ඔයාට චුට්ටක් පැහැදිලි කරලා දෙන්නම්. මේ ANC earbud වල තියෙනවා මයික්‍රොෆෝන්. මේ මයික්‍රොෆෝන් වලින් අර බාහිරින් එන ශබ්ද තියෙනවා අර කරදරකාරී ශබ්ද මෙන්න මේවා ඉස්සල්ලාම හඳුර ගන්න. ඊට පස්සේ මේ ශබ්දයේ තරංගයට සවුන්ඩ් වේව් එකට හරියටම ප්‍රතිවිරුද්ධ තරංගයක්. ඒ කියන්නේ ඇන්ටි නොයිස් සිග්නල් එකක් නිර්මාණය කරලා ඒක නිකුත් කරනවා. මේ ප්‍රතිවිරුද්ධ තරංගය මේ ඇන්ටි නොයිස් සිග්නල් එක මොකද කරන්නේ? අර බාහිරින් එන ශබ්දය, බාහිරින් එන නොයිසි ශබ්දය නිෂ්ක්‍රීය කරලා දානවා. එතකොට ඔයාලට කරදරකාරී ශබ්දය කනට ඇහෙන්නේ නැහැ. ඒක යම්තා දුරකට හරි අඩු වෙලා තමයි ඔයාට ඇහෙන්නේ. ඉතින් ඔය බස් එක ට්‍රේන් එක යද්දි නිතරම සින්දු අහනවා නම් ඒ වගේම ඔයා මිනිස්සු ගොඩක් ගැවසෙන තැන්වලදී ഘോഷාකාරී තැන්වලදී මියුසික් අහනවා නම් ඔයාට මේ ANC කියන එක ගොඩක්ම වැදගත් වෙනවා. හරි දැන් අපි බලමු ENC කියන්නේ මොකක්ද කියලා. ENC කියන්නේ මොකක්ද? මම කලින් කිව්වා වගේ Environmental Noise Cancellation. සිංහලෙන් කියනවා නම් පාරිසරික ශබ්ද අවලංගු කිරීම. දැන් හිතන්න මෙහෙම ඔයා බස් එක යනවා නැත්නම් ට්‍රේන් එක යනවා. නැත්තම් ඔය පබ්ලික් තැනක ඉඳන් ഘോഷාකාරී තැනක ඉඳන් කාට හරි කෝල් එකක් ගන්නවා. ඔයාගේ යාළුවාට කෝල් එකක් ගන්නවා. එතකොට ඔයාගේ යාළුවාට ඔයා කතා කරන දේ කිසි ප්‍රශ්නයක් නැතුව, ඒ කියන්නේ බාහිර ශබ්ද මුකුත් නැතුව ඔයා කතා කරන දේ විතරක් හරි පැහැදිලිව ඇහෙන්න නම් ඔයාගේ earbud එකේ environmental noise cancellation නැත්තම් ENC අනිවාර්යෙන් තියෙන්න ඕන. දැන් මේක සරලවම කියනවා නම් ඔයා කෝල් එකක් ගන්නකොට ඔයා කතා කරන දේ අනෙක් පාර්ශවයට පැහැදිලිව ඇහෙන්න නම්, ඒ කියන්නේ බාහිර ශබ්ද මුකුත් ඇහෙන්නේ නැතුව ඔයා කතා කරන දේ විතරක් හරි පැහැදිලිව ඇහෙන්න නම් ඔයාගේ earbud එකේ ENC තියෙන්න ඕන. ඉතින් මේක තමයි සරලම කතාව. ඒතකොට ENC තියෙන earbud එක වටිනාකම මොකද්ද? ඔයා කෝල් එකක් ගන්නකොට ඔයා කතා කරන දේ අනෙක් පාර්ශවයට පැහැදිලිව ඇහෙන්න නම් ඔයා තෝරගන්න ඕන ENC තියෙන earbud එක. ENC වටින්නේ මොකටද? කෝල් ගන්නකොට. ANC වටින්නේ මොකටද? වටපිට ශබ්ද ගොඩක් තියෙන තැනකදී මියුසික් අහනවා නම් ඔයාගේ earbud එකේ අනිවාර්යෙන් ANC තියෙන්න ඕන. දැන් මේකේ ප්‍රතිලාභියා ගත්තාමත් වෙනස් වෙනවා. ඔයා හිතන්නේ ANC තියෙන earbud එක ප්‍රතිලාභියා කවුද? ANC තියෙන earbud එක ප්‍රතිලාභියා තමයි සින්දුව නැත්තම් earbud එක පාවිච්චි කරන කෙනා. ඒ කියන්නේ ඔයා. එතකොට ENC තියෙන earbud එක ප්‍රතිලාභියා කවුද? ENC තියෙන earbud එක ප්‍රතිලාභියා තමයි ඔයා කෝල් එක ගන්න කෙනා. ඔයා කතා කරන කෙනා. ඔයාගේ කෝල් එකට සවන් දෙන්න. ඇයි ඔයාගේ earbud එකේ ENC තියෙනවා කියන්නේ ඔයා කතා කරන දේ හරි පැහැදිලිව එයාට ඇහෙනවා. බාහිර ශබ්ද මුකුත් ඇහෙන්නේ නැතුව ඔයා කතා කරන දේ හරි පැහැදිලිව ඇහෙනවා එයාට. එතකොට එයා තමයි ප්‍රතිලාභියා වෙන්නේ. මම හිතනවා ඔයාට මේ දෙක අතර වෙනස පැහැදිලි වෙන්නේ නැති කියලා. දැන් මේකේ වැදගත්ම එක මොකක්ද? ඇත්තටම වැදගත්ම එක මොකක්ද කියලා එකක් නැහැ. ඔයාට මේ දෙකම වැදගත්. ඔයා earbud එකක් ගද්දි නැත්නම් headphone එකක් ගද්දි ANC සහ ENC කියන දෙකම තියෙනවා නම් සුපිරි. සමහර earbuds තියෙනවා ANC විතරයි තියෙන්නේ. සමහර ඒවා තියෙනවා ENC විතරයි තියෙන්නේ. ඉතින් මේ දෙකම තියෙන earbud එකක් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් ඒක ඔයාගේ තේරීම. ඔයා එහෙනම් earbud එකක් ගද්දි නැත්නම් headphone එකක් ගද්දි ඒ headphone එකේ මොකද්ද තියෙන්නේ? ANC ද තියෙන්නේ? නැත්නම් ENC ද තියෙන්නේ? නැත්නම් දෙකම තියෙනවද? මේකේ price එක කොහොමද? දැන් සමහර earbuds එහෙම තියෙනවා. දැන් රුපියල් 2000ක් තියෙනවා, 1500ක් තියෙනවා. ENC කියලා ගහලා තියෙනවා ඒ වගේ. ඇත්තටම ඒ වගේ ENC නෑ. ඇත්තටම ENC හරියට වැඩ කරන්නේ නෑ. ඉතින් මට කියන්න තියෙන්නේ ඔයා headphone එකක් හරි earbud එකක් හරි ගන්නවා නම් පොඩි ගානක් වැඩියෙන් වේදම් කරලා හරි හොඳ හෙඩ්ෆෝන් එකක් earbud එකක් ගන්න බලන්න. මේ noise cancelling features දෙකම තියෙන earbud එකක් ඔයාලට ගන්න පුළුවන් වුණොත් ඔයාට
ඔයාගේ එක්ස්පීරියන්ස එක හරියටම ගන්න පුළුව. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ ලයික් එකක් දාන්න, වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එකට කමෙන්ට් එකක් දානකොට ඔයාලට තියෙන ප්‍රශ්න, ගැටලු, ඔයාලට තව මේ වීඩියෝ එක නොතේරුණ තැන් ඒ හැම දෙයක්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරනවා. කමෙන්ට් එකකින් ඒකට රිප්ලයි කරන්න බැරි නම් අපි වීඩියෝ එකක් කරා හරි ඔයාලට ඒ දේ කියලා දෙනවා. ඒ වගේම මේ දේ දැනගන්න කැමති යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයා මේ වීඩියෝ එක බලන්නේ YouTube එකේ නම් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම ඔයා මේ වීඩියෝ එක බලන්නේ TikTok එකේ නම් අපේ channel එක follow කරන්න. එහෙනම් තවත් මේ වගේ interesting වැදගත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා. ඔව් මචං ඒක තමයි දැන් මම දැන් මොකද්ද